හරිම ලේසි, හරිම පහසුයි, ගෙනියන්නත් පහසුයි. වෙනස් අදහසක් ඔයාලට මේ ඉක්මනට කරගන්න පුළුවන් නිර්මාණයක්. අපි බලමු දැන් කොහොමද බ්ලොක් එක හදාගන්නේ. මම මේ රෙද්දෙම කපා ගන්නවා. හොඳේ. ඔන්න මම දැන් මේ යන්නේ printed කොටස මේ විදිහටම printed කොටසයි plain කොටස මේ විදිහටම ගන්න. ඔයාලා ඒක කැමති විදිහට වෙනස් කරගත්තාට කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳේ. දැන් මුලින්ම බලමු අපි කොහොමද පතුලේ දිග ප්‍රමාණය කොහොමද එන්නේ කියලා. ටේප් එකෙන්ම මම වනින්න මේ ඉස්සෙල්ලා ඔයාලා මෙහෙම මේ අඳින්න කලින් හරිද? අඳින්න කලින් බලන්න මේ ඇද එහෙම තියෙනවද කියලා රෙද්දේ. එහෙම තියෙනවා නම් අනිවාර්යෙන් මෙන්න මේ වගේ හරහට ඉරක් ඇඳ ගන්න. හරිද? මෙහෙම ඉරක් ඇඳ ගන්න. ඔන්නෝම ඉරක් ඇඳලා ඔන්න එහෙම ඉරක් ඇඳලා හරිද? දැන් අපි මෙෂර්මන්ට් ලකුණු කරමු. මේ පතුලේ දිග අඟල් 12 මාරයි. හරිද? අඟල් 12 මාර. දිග අඟල් 12 මාරයි, උස අඟල් 4යි. හරිද? එතකොට ඉස්සෙල්ලා අපි උස ලකුණු කරමු. අඟල් 4යිනේ මං කිව්වේ. අඟල් 4යි. ඔන්න ඔහොම ලකුණු කරගෙන යනවා. තැනින් තැන අඟල් 4. හරිද? මොහොම අඟල් 4 කීප පොලකින් ලකුණු කර ගන්න. හරිද? ඊළඟට දැන් දිග ආයිත් බලන්න අඟල් 12 මාරයි. හරි? මේ විදිහට ඉරක් ඇඳගත්තා. මේ අපි අඳින්නේ පතුල. හොඳේ. මේකේ මේ ඔයාලට ඕන මේ කොන පොඩ්ඩක් හැඩ කරගත්තට කමන්නේ. එකම ප්‍රමාණයට වගේ. හොඳේ. දැන් ඊළඟට අපි යන්නේ දැන් දෙපැත්තේ කොටස් දෙක. හරියටම කොටස් 3යි. ඒ කියන්නේ පතුලයි දෙපැත්තේ කොටස් දෙකයි තියෙන්නේ. මේකෙන් එක කොටසක් මම මේ වගේ කලර් එකක් දාලා අර වෙන් කරගත්තා. ඔයාලට ඕන නම් අර මේ දෙපැත්තට සම්බන්ධ වෙන කොටස මේ වෙන කලර්ස් දෙකකින් දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක බ්ලොක් කපලා ඔයාලා මේ අදහස ගන්න. හොඳේ. ඊළඟට දෙපැත්තේ කොටස් දෙකේ දිග සාමාන්‍යයෙන් මේ 12 මාර මම මේ එන විදිය ඔයාලට අයිඩියා එක ගන්න කියන්නම්. මේ පතුල මේ හරියෙන් තියෙනවා කියන්නේ මැදි මේ 12 මාරට දෙපැත්තට අඟල් 2මාරක් ඉන්න. දැන් මේ කොටස 4යිනේ. අඟල් 4යි. එතකොට දරුවනේ මම මේක දෙකට බෙදුවම 2යි. හරිද? මේක දෙකට බෙදුවම 2යි. අර මෝට්ටුවත් එක්ක අඟල් භාගයක් තිබ්බම හොඳටම ඇති. එතකොට මෙන්න මේ දෙපැත්තෙම මේ වගේ අඟල් 2මාර එනවා. උඩ මේ කොටසටත් අඟල් 2මාරක් එනවා. මේ අටින් මේ පැත්තෙන් එන කොටසටත් අඟල් 2මාර දෙකක් එනවා. එතකොට හරියටම මේ කොටස් දෙකේ දිග කීයද? 12 මාරට 2මාර ඒවා දෙකක් එකතු වෙන. 12 මාර 13 මාර 14 මාර 15 මාර 16 මාර 17 හරියටම 17යි. පැහැදිලිද ඒක? ඒ කියන්නේ මේ 12 මාරනේ මෙතන මෙන්න මේ ආයිත් බලගන්න මෙන්න මේ කොටස දෙකට බෙදෙනවා. ඔයාලා ඔයාලා මේ නිර්මාණය කරන එකෝ බෑග් එකේ මේ පතුලේ හැඩේ ගන්න මේ දිග ගත්තම ඊළඟට මේ උස ගත්තම මේ උස ඒ කියන්නේ මේ පළල දෙකට බෙදලා ඒ ප්‍රමාණයට අඟල් භාගේ එකතු කරන්න. මේ පැත්තෙත් එකතු කරන්න. අන්න ඒක මූට්ටු වෙනවා. අඟල් කාලට මූට්ටු නම් හොඳටම ඇති. ඇත්තටම ඇති. හොඳේ. එතකොට
ඔයාලා මේ ගන්න දෙපැත්තේ කොටස් දෙක. කොටස් දෙකයිනේ තියෙන්නේ. මේ කොටසත් එක්කම වැහෙන්න. මේ පැත්තෙන් මෙහෙම වැහෙනවා එකක්. මේ පැත්තෙන් මෙහෙම වැහෙනවා එකක්. මේ දෙක මුට්ටු වෙනවා. පැහැදිලිද? එතකොට අන්න ඒක තමයි ඔයාලා නිර්මාණය කරගන්න ඕනේ. ඒක ඔයාලා මේ පතුලේ හැඩය අනුව නිර්මාණය කරගන්න. හරිද? එතකොට මේ කොටසට අපිට ඕනි 17ක්. 12 මාරට 2 මාරයව දෙකක් කීයද 5යිනේ. 12 මාරට 2 මාරයව දෙකක් එකතු වෙනවා. එතකොට හරියටම 5යි. මේ 5 මාර මේ 17 මාරයි. හරි 12ට. ඒ කියන්නේ 12 මාරට එකතු වෙනවා අඟල් 5 කොටසක්. හරි. ඒක දෙකටම එකතු වෙනවා. මේ පැත්තටත් එකතු වෙනවා මේ පැත්තටත් එකතු වෙනවා. ඊළඟට ඒ එක කොටසක් තමයි අපි මේ එක කොටසක් බෙදලා ඒ කොටසට මේ එකේ ඉතුරු කොටසකට මෙන්න මේ කොටසක් එකතු කරනවා. මම අද එකතු කරන්නේ ලා කොළ පාට කොටසක්. හරි. එතකොට අපි ඒක ගන්න කලින් අපි ඉස්සෙල්ලා බලමු මේ එක කොටසක් නිර්මාණය කරගන්න. අඟල් 17 මාරයි. අඟල් 17 මාරයි මේ උස කීයද? මේ උස හරියටම අඟල් 7 මාරයි. හරි. ඒ උස වෙනස් වෙන්නේ මේ එතකොට වෙනස් වෙන්නේ මේ එක කොටසක මෙන්න මේ අගය. අඟල් 7 මාරයි. හරිද? ඔන්න එතකොට මං කියවනේ 17 මාරයි. හරියටම 17 මාරයි. මෙන්න මෙහෙම. උඩිනුත් ඒ විදිහටම 17 මාරක් ලකුණු කරන්න. හරිද? ඔන්න ඔහොම මේ එක කොටසක්. හරිද? මේක ටිකක් හැදයි වගේ. ඕන පොඩ්ඩක් වැරදිලා. හරි. ඔන්න මේකම තව එකක් නිර්මාණය කරනවා. හැබැයි අර අඟල් භාගේ මුට්ටුව අපි දැන් හොයා හිතන්නකෝ අඟල් 10 ප්‍රමාණයක් ඔයාලා ගත්තේ කියලා එක පළුවක්. මේ වගේම තව කොටසක් නිර්මාණය වෙන්න ඕනේ. ඒක ඔයාලා කොටස් දෙකකට බෙදා ගන්න ඕනේ. එතකොට උස අර උසම තමයි අඟල් 7 මාරම තමයි. අපි මේ කොටුව ඇඳගෙන ඉමුකෝ ඉස්සෙල්ලා. 7 මාරයි. හරි. උස අඟල් 7 මාරම තමයි.